බුදුරු දේශනා කරනවා සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. පින්නතුනි සියලු රතියන්ට එහා ගියපු රතියක් තමයි ධර්ම රතිය කියලා කියන්නේ. ඔය පියර හින්දි සින්දු අහන්නේ තේරිලාද නැහැ? මොකද්ද ඒ වුණාට දැන් සින්දුවක් දැම්මොත් ඇඟිලි දෙක වදින්න තනික් අතේ. නොතේරුණත් ඒ රතියට අපි හරි ඇලුම් හරි ප්‍රියයි. බුදුවරු උගන්වනවා ඒ සියලු රතියන්ට එහා ගියපු විශිෂ්ට රතියක් තමයි ධර්ම රතිය කියලා කියන්නේ. ඔය අබ්බැහි වුණොත් එහෙම ඒ ධර්ම රතියට හුරු වුණාම පින්නතුන් අහලත් ඇති අර ධම්මික උපාසක මහත්තයා වසානේ මරණ මංචකේ පණ අදිනකොට කියනවා පින්නතුනි දරුවන්ට මට භික්ෂුන් වහන්සේලා වැඩම කරවාගෙන ඇවිල්ලා මේ සතිපට්ඨාන සූත්‍රය ශ්‍රවණය කරන්න ඕන. ධම්මික උපාසක දැන් මරණ මංචකේ හාමුදුරුවෝ ඇවිල්ලා පිරිත් දේශනා කරනවා. පින්නතුනි අර ධර්ම රතිය වැඩිලා තිබ්බා. දිව්‍ය ලෝකවලින් දිව්‍ය විමාන පහළ වෙන අපේ තැනට එන්න කියලා ආරාධනා කරනවා. ධර්ම රතිය කොච්චර විශිෂ්ටද කියනවනම් පින්නතුනි ධම්මික උපාසකට ඇහුනේ පිරිත් විතරයි. ඒකත් අහලම යන්න ඕන කියලා විමානවලට කියනවා පොඩ්ඩක් නවතින්න. හාමුදුරුවෝ හිතුවේ කාට නවතින්න කිව්වා කියලාද? හාමුදුරුවන්ට නවතින්න කිව්වා කියලා. උන්වහන්සේලා පින්නතුනි පිරිත නවත්තලා ආපහු වැඩියා. මේ ධර්ම රතිය මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොටත් පින්නතුනි ධර්ම රතිය හරියට කාවැදිලා තිබ්බොත් ඒක තමයි මතක් වෙන්නේ. ඔය මේ කාලවකවානුව පින්නතුනි මේ ලංකාවේ මලගයක් වාගේ කාලයක් පින්නතුන් මේවා හොඳට අහගන්න ඕනේ. අර ගම්පොල කට්පිරිසක් ආවා මම හම්බෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි බොහෝ වෙලාවට ඔය අපේ සමහරු ඉන්නවනේ අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන. අපි ජරාවටපත් වෙන්නේ අපි ව්‍යාධියටපත් වෙන්නේ අපිට බැරි ගහන්නේ නැහැ කියලා. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පරිදිම මේ සංසාරේ කරලා තියෙන පින් ටික පව් ටික කුසල් ටික අකුසල් ටික අපිට ගෙවන්න වෙනවා. ගම්පොල යට වීගෙන එනකොට මුළු ගම්පොලක් යට වුණා. පින්නතුනි ගෙදර ගහගෙන යන්න ඔන්න මෙන්න තියෙන හින්දා අර අහුවෙන රත්තරන් බඩු අරගෙන යාළුවෙකුගේ ගෙදර ගියා. මේක හරි කේද වාචකයක්. ගියාට පස්සේ ඒ ගෙදර තට්ටු දෙකට කවදාවත් හිතපු නැති දෙයක් නෙමෙයි උනේ. මිනිස්සු ඉරවල් ගහලා තිබ්බා. කවදාවත් කණ්ඩියෙන් මෙහාට වතුර දාලා තිබ්බේ නැහැ. ඔය කොහෙනාය ගියත් මෙහෙනාය එහෙම එකක් තිබ්බා මේ පාර. එලෙසම බොහෝ දෙනෙක් හිතුවා එහෙම යට වෙන්නේ නැහැ වතුර එන්නේ නැහැ කියලා. අර ගෙදරින් ගියා යාළුවෙකුගේ ගෙදර දරුවොත් එක්ක. එදා ඔය කියන දවසේ රෑ 12ට විතර මට ගම්පොලින් කෝල් එකක් ආවා පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේ කිව්වේ චොපර් එකක් එවන්න කියලා. මේ රෑ 12:00ට එදා එල්ලි වෙනකම් මං ඇහැරලා. ඒ දුරකථන ඇමතුමේ 4 දිබ්බාගෙන් ඇහුනේ. බේර ගන්න කියලා කෑ ගහනේව විතරයි. අර උදවියත් එලෙසම අර ගෙදර ගිහිල්ලා ඉන්නකොට රෑ වෙනකොට කොහොමත් යට තට්ටුවට වතුර දැම්මා. කීයටවත් හිතන්න නැතුව තිබෙන්න තුනේ උඩ තට්ටුවට වතුර දායි කියලා කට්ටියම උඩට ගියා. වෙනතුනි රෑ 12:00ක පහ වෙනකොට උඩ තට්ටුවට වතුර දැම්මා. බොහොම පුංචි වෙලාවක් යනකොට කේද වාචකේ අර ඒ ගෙවල් වල දොරවල් ගේට්ටු තියෙන අර ස්වයංක්‍රීයව ඒවා කරන්ට් එකෙන් වැඩ කරන්නේ. පින්නතුනි වතුර පිරිච්ච ගමන් මොකද වුනේ? අර දොරවල් ලොක්කුණා. ඒවා අරින්නත් බෑ ඒවා වහන්නත් බෑ. අවසාන පරාලෙත් එල්ලෙන්න ඇති 6 දෙනාම ගේ ඇතුලේ වතුරට යට වෙලා මැරුණා. අරගේ ගියේ නෑ කියන්නකො. යයි කියලා හිතපු ගෙදර ඒක හැමම තිබ්බා. බේරෙන්න කියලා ගියපු තැන මොකද වුනේ? අර
මම මේ සියල්ල කර්මයට බාර දෙනව නෙමෙයි. බුදුරු දේශනා කරනවා නේද? අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අන්තරීක්ෂය මැද හෝ මහා මුහුද මැද හෝ කොහේ හිටියා කර්මය ප්‍රබල වුණා මේක කරන්න දෙයක් නැහැ.